ඒ කලින් යන වගේ හරි කැමති එකක් වුණා එකක් තමයි මේ නමටම දිරිදරු ඇගේ කියන එක හේතුව ශ්‍රී ලාංකිකයෝ හැටියට විශේෂයෙන් සිංහල බෞද්ධ කෙනෙක් තියෙනවා අපිට ටිකක් අවුලක් තියෙනවා අගේ කිරීම අපි අගේ කරන්නේ නැහැ හිත යටින් සමහරට ඒක දැක්කත් හොඳට කිසිම දවසක අගේ කරන්නේ නැහැ දැන් පණ යනකල් ගුරුවරුන්ටත් එහෙමයි පණ යනකල් වැඩ කළා සුළු එක වැරද්දක් වුණා නම් ඇති අර ඔක්කොම යට වෙලා යන බැරුම් වර්ෂාවක් සහ හතර වරගෙම තිබුණු වැරදි ටික ඇතලා දමල ගහන පුරුද්ද අපිට තියෙනවා. ඒ නිසා මේ ලෝකේ ප්‍රබල වචන කීපයක් තියෙනවා. ඒ ඉංග්‍රීසියෙන් කිව්වහම තමයි ගොඩක් සමීප වෙන්නේ. එකක් තමයි මේ නේද thank you. අපිට නෑ ඒක කියවෙන්නේ නෑ. හරිද ස්වාම පුරුෂයා පිරිදටවත් පිරිද ස්වාම පුරුෂයාට විදුහල්පති අනිත් ගුරුවරු විදුහල්පතිටවත් කලාපද්‍යාපන අධ්‍යක්ෂකවත් ඒ අයවත් ඒ වගේ පන්තියේ යාළුවොත් අපිට පුරුද්දක් නැහැ ස්තුති කරලා හරි සිම්පල් වර්ඩ් එකක් නේ බොහොම ස්තුති thank you කියන්නේ අපිට එහෙම එකක් නැහැ ඒ නිසා අපි හැමදාම පාරට ඉඳලා තමයි ලෝකේ තියෙන ප්‍රබලම වචනේ තමයි මේ සෝරි කියන එක මේක සමා වෙන්න කියන එක ජීවිතේට අපේ දිව නැවෙන්නේ නැහැ අපේ අතින් වැරද්දක් වුණාම සෝරි කියන්නේ සමා වෙන්න කියන්නේ මම දකිනවා අපේ පදනම ඉඳ වැටෙන්න බලපාපු ප්‍රධාන කාරණා දෙක මේ thank you sorry කියන දෙක අපි නිවැරදි විදිහට පාවිච්චි කරන්නේ නැති එක. නිසා මේ දරුවෝ ඒකනේ හේතුව මම එක තදට මට දැනෙන්නේ මම ඇගේ ලක් වෙච්ච කෙනෙක් නොවන නිසා. මම අවුරුදු 11ක කාලයක් කිසිම විදියක ඇගීමක් ලැබුව කෙනෙක් අගයන්ට දෙයක්වත් නැහැ. ඒක වෙනම උදතරම් මම දක්ෂ නැහැ. ඒ නිසා අගයන්ට දෙයක්වත් නැහැ. නමුත් ඒ තිබුණා දෙයක් ඒකට ඒ අවකාශ ලැබුණේ නැහැ. ඒක අවකාශ හදලා තිබුණේ නැහැ. ඒ නිසා විදුහල්පතිතුමියනි මේ මෙවැනි ක්‍රියාදාමයක් කරන එක තමයි අපි ජාතියක් වශයෙන් ගොඩනගනවා නම් ඔය ඇගීම් කිරීම ඒ වගේම සමා වෙන්න කියන එක ස්තුති කියන එක අපි පොඩි කාලෙම ආරම්භ කළොත් හොඳයි. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි අලුත් ලෝකයක් දිහා බලන්න. අද මේ SOS කම්මාරයට මටත් පොඩි සම්බන්ධයක් තියෙනවා මේකට නෝනාට. ඒ හරියටම අවුරුදු 30කට ඉස්සෙල්ලා මම රස්තාවක් නැති ඉන්න කාලේ SOS කම්මාරේ වහලවල් ටිකක් කැඩලා තිබුණා. මම හැදුවා ඒව ටික ගිහිල්ලා ඔබට ඒක හැටියට. මට වතක හැටියට වසර වෙන්න ඕනේ 1994 වසරේ. ඉතින් ඒ කොන්ත්‍රාත්තුව ගත්තා මේ මගේ මේ ප්‍රධානිය. ඊට පස්සේ අපි සෑහෙන කාලයක් ඒ ස්විස් අම්මානේ වැඩ කළා ඒ වහලවල් වල. ඉතින් මේ ඒ නිසා ඔබ කවුද කියන්නේ මට දල අදහසක් තියෙනවා. මේ ආරාධනාව ලැබුණාම මම දෙපාරක් නැතුව මම ටිකක් කාර්යබහුල වුණාට මම මේක බාර ගන්න හිතුවා. මොකද ඒ ගම්මානේ හිටපු මාස එකමාරක විතර කාලයක් වුණානේ අපේ සමාජයේ තවත් පැතිකඩක් මට ප්‍රායෝගිකව දකින්න පුළුවන් වුණා. එයාලා දැන් අවුරුදු 30 පැනපු තරුණයෝ වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා මට ඔබගේ තත්වය, ඔබ ඉන්න මානසික ස්වභාවය ගැන සරල අදහසක් තියෙනවා. ඒ නිසා මම හරි කැමැත්තෙන් ඔබව අගය කරන, ඔබව ගෞරවයටපත් කරන අවස්ථාවකට දායක වෙන්න කටයුතු කරනවා. මගේ මතක හැටියට මම මේ අමතන්නේ 287 හෝ 288 වෙන පාසල. ඒ පාසල් අතරින් මේ පාසල මට විශේෂ වෙන්නේ ඔබ සුවිශේෂ ළමා කණ්ඩායමක් නිසා අපේ රටට. ඒ නිසා ඉතාම සතුටින් තමයි ආවේ. ඔබත් එක්ක ඔබේ සතුට විඳ ගන්න ලැබීම ගැන සතුටටපත් වෙනවා.